Hello guys, ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මගේ tour vlog එකක්. ඉතින් අද ඉඳලා දවස් 10ක tour එකක් මම පටන් ගන්නවා. අද ඇවිල්ලා 2025 මාර්තු 5 වෙනිදා. ඉතින් මාර්තු 5 වෙනිදා ඉඳලා මාර්තු 15 වෙනිදා වෙනකන් tour එක යනවා. ඉතින් මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මේ tour එකේ itinerary එක ගැන කතා කරන්න. ඒ කියන්නේ මොකද වෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ වෙන වෙනම videos ගෙනනම් දවසින් දවස මොකද නැත්නම් ඔක්කොම එක වීඩියෝ එකට දැම්මොත් ඔයගලන්ට වීඩියෝ බලන එකත් එපා වෙනවා. ඒක හින්දා ඒක වෙන වෙනම ගේන්නම්. ඉතින් මේකේ ටුවර් එකේ අයිටිනරි එක ගැන මම කතා කරන්නම්. ඉතින් එතකොට මේක සම්පූර්ණ 12 packs ටුවර් එකක්. ඉතින් අද දෙන්නෙක් එනවා. අද ඒ කියන්නේ මාර්තු 5 වෙනිදා. ඊට පස්සේ මාර්තු 7 වෙනිදා තව දෙන්නෙක් එනවා උදේ පාන්දර 3:50ට. ඊට පස්සේ මාර්තු 7 වෙනිදාම ආයෙත් එනවා උදේ 8:00ට 8 දෙනෙක්. ඉතින් ඒතකොට තමයි 12 packs complete වෙලා full tour එක පටන් ගන්නෙ. ඉතින් අද දෙන්නෙක් හින්දා මං SUV එක ආවේ. ඉතින් එතකොට 7 වෙනිදා මාත් වෑන් එකකට shift වෙනවා. එතකොට වෑන්ස් දෙකක continue වෙන tour එකක් මේක. ඉතින් එතකොට දැන් අද arrival එක තියෙන්නේ Emirates flight එකක් EK 650 ඩුබායි ඉඳලා එන එකක් උදේ 8:00ට එන්න තියෙන්නේ. ඉතින් ඒක දැනට තියෙන expected time එක කියන්නේ on time එයි අනිවාර්යෙන්. ඉතින් එතකොට දැන් මේකේ tour එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා ඔක්කොම UK කට්ටියක් 12 දෙනාම. ඉතින් අද මං දෙන්නෙක්ව අරගෙන ඒ දෙන්නව කොළඹ ගෙනහිල්ලා කොළඹ සිටි ටූර් එක කරන්න ඕනේ. ඒක කරලා ඊට පස්සේ නිගම්බෝල ජෙට් ට්වින් බීච් එකේ තමයි ඒගොල්ලෝ අද දවසේ ඉන්නේ. ඊට පස්සේ හෙට ඇවිල්ලා මාර්තු 6 වෙනිදා 6 වෙනිදාත් ඒගොල්ලෝ නිගම්බෝ බීච් එක ජෙට් ට්වින් බීච් එකේ ලෙෂර් ඉන්නේ. ඉතින් එතකොට ටුවර් එක හරියටම පටන් ගන්නෙ මාර්තු 7 වෙනිදා. ඉතින් එදාට උදේ 3:50ට arrival එකක් තියෙනවා. ඉතින් එතකොට ඒකයි ආයි 7 වෙනිදාම උදේ 8:00ට තව arrival එකක් තියෙනවා. ඒකේ 8 දිනක් එනවා. ඉතින් එතනින් තමයි tour එක සම්පූර්ණ start වෙන්නේ. ඉතින් එතකොට එදාට තියෙන්නේ ඒ කට්ටියව අරගෙන මෙතන එයාපෝට් එක ළඟම තියෙනවා සිනමන් යාලගේ ටර්මිනල් එකක්. ඉතින් ඒකට ගෙනහිල්ලා ඒගොල්ලන්ව දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ සී ප්ලේන් එකේ යනවා ටී ට්‍රේස් වලට. එතකොට ටී ට්‍රේස් වල ඒගොල්ලෝ දවස් 4ක් ඉන්නවා. 7 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් දවස් 4ක් ඒගොල්ලෝ ටී ට්‍රේස් වල ඉන්නවා. ඉතින් එතකොට ඒ දවස් ටික ලෙෂර් ඉන්න තියෙන්නේ. ඉතින් එතකොට මේගොල්ලෝ මෙහෙන් සිනමන් යාගේ සී ප්ලේන් එකෙන් ගිහිල්ලා එහෙ ටී ට්‍රේස් කියන්නේ හැටන් වල තියෙන්නේ. ඉතින් එහෙ කාසල්රි වලට ලෑන්ඩ් කරනවා. ඉතින් එතනින් ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ට බංගලෝ එක ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් අපි මෙහින් වෑන් දෙක යන්න ඕනේ. ඒගොල්ලන්ව මෙහින් එයාපෝට් එකට දැම්මට පස්සේ ඉතින් අපි වෑන් දෙක යන්න ඕනේ එහෙ බංගලෝ එකට හැටන් වල තියෙන ටී ට්‍රේස් ළඟ. ඉතින් එහෙම තමයි මේ දවස් ටික වෙන්නේ. එතකොට 10 වෙනිදා වෙනකන් ටී ට්‍රේස් වල ඉන්නේ. ඊට පස්සේ 11 වෙනිදාට තියෙන්නේ කට්ටියක් යනවා සම්පූර්ණ කැන්ඩි වලට යන්නේ. ඉතින් එතකොට කට්ටියක් යනවා ට්‍රේන් එකේ. ඊටු කට්ටිය කෙලින්ම වෑන් එකේ එක වෑන් එකක යනවා. ඉතින් එතකොට එක වෑන් එකක් ෆ්‍රී යන්නේ. ඉතින් ගිහිල්ලා කැන්ඩි වල ඉන්නේ ක්ලෝස් විලා කියලා තියෙනවා ඒකේ. ඉතින් ඒ ඉඳලා ඊට පස්සේ 12 වෙනිදා ඒගොල්ලෝ ක්ලෝස් විලා එකේ ඒත් ලෙෂර් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඇක්ටිවිටීස් මොන හරි අන්එක්ස්පෙක්ටඩ් තියෙද්දි දන්නේ. ඉතින් දැනට තියෙන ලෙෂර් කියලා. එතකොට මාර්තු 13 උදේ සීගිරි යන්න ඕනේ. සීගිරි ගිහිල්ලා ඉන්නේ රූමන්සල හොටෙල් එකේ. ඉතින් ඊට පස්සේ එහෙ එක දවසයි ඉන්නේ. ඊට පස්සේ මාර්තු 14 උදේ 8 දිනක් සීගිරියේ ඉඳලා ගාල්ලට යනවා සිනමන් යායකේ ඒත් සී ප්ලේන් එකේ. එතකොට ඒ වෑන් එකත් සීගිරියේ ඉඳලා ගාල්ලට යන්න ඕනේ ෆ්‍රී. ඉතින් එතකොට ඉතුරු වෑන් එක සීගිරියේ ඉඳලා කට්ටියක් එතකොට එයාපෝට් යනවා එදාට. ඉතින් එතකොට 14 වෙනිදා රෑ වෙලා තමයි ගොල්ලන්ව එයාපෝට් දාන්න තියෙන්නේ. ඉතින් එතකොට 14 වෙනිදා උදේ සීගිරියෙන් අරගෙන කොළඹ ඇවිල්ලා කොළඹ සිටි ටුවර් එක කරලා ඊට පස්සේ රෑ පාන්දර වෙනි තමයි ගොල්ලන්ව එයාපෝට් දාන්න තියෙන්නේ. ඉතින් එතනින් එක වෑන් එකක ටුවර් එක ඉවරයි. ඊට පස්සේ එක වෑන් එකක් තමයි කන්ටිනියු වෙලා ගෝල් යන්නේ. ඉතින් ඊට පස්සේ ගෝල් වල ඉඳලා ඒක එනවා ආයි මාර්තු 15 වෙනිදා. එතකොට මාර්තු 15 ඇවිල්ලා ඒගොල්ලන්වත් එතකොට රෑක කොළඹ සිටි ටුවර් එක කරලා ඊට පස්සේ
තමයි ඒගොල්ලන්වත් එයාපෝට් දාන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ රෑ පාන්දර 2යි ගානට ෆ්ලයිට් එක. ඉතින් ඒකට රෑ දාන්න තියෙන්නේ. එතකොට 15 වෙනිදාන් සම්පූර්ණ ටුවර් එක ඉවර වෙනවා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. එතකොට මේක ගත්තොත් අපිට නිගම්බු දවස් 2යි, ඊට පස්සේ ස්ටේටස් වල දවස් 4යි, කැන්ඩි දවස් 2යි, සීගිරිය දවසයි, ගෝල් වල දවසයි. ඉතින් එහෙම තමයි මේ ටුවර් එක යන්නේ. ඉතින් ඒක තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් 12 packs ටුවර් එකක්. එතකොට වෑන් දෙකක් යන්නේ. ඉතින් දවස් එතකොට 10ක් තියෙනවා සම්පූර්ණ. ඉතින් ඒක තමයි ඉතින් මේ ටුවර් එකේ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මම ඔයගලන්ට වෙනම වීඩියෝස් ගේන්නම් මේ ටුවර් එකේ මේ දවස් ටිකේ මොකද වෙන්නේ කියන එක ගැන. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.